ඔන්න අපි බලමු මේ සැරේ මම මොකද්ද කරන්න හදන්නේ කියලා. ඕගොල්ලන් මගේ social media follow කරනවා නම් ඕගොල්ලන් දකින්න ඇති මම අලුත් ටැංක් එක හැදුවා. මේ දිගටම මේ පල්ලට මීට වැඩිය උස අඟල් 15ක් උසට මේක අඟල් 9යි අඟල් 15ක් උසට මම අලුත් ටැංක් එකක් හැදුවා. ඒ ටැංක් එක තමයි මෙතෙන්ට රීප්ලේස් කරලා මේක සෙටප් එකක් හදන්නේ nature aquascape එකක්. ඒක තව ඕගොල්ලන්ට මාසයක් දෙකක් යද්දී ඕගොල්ලන් බලන්න පුළුවන් වෙයි. හැබැයි දැන් මේ ටැංක් සෙටප් එකෙන් මේ ටැංක් එකෙන් මොකද්ද කරන්නේ? මේ ටැංක් එකෙන් මම කරන්න හදන්නේ මේ ටැංක් එක මගේ කාමරයට අරගෙන මේ ටැංක් එක වෙනම සෙටප් එකක් හදන්න සිම්පල් නිකන් අපි සාමාන්‍යයෙන් ඇලේ ගියාම ලුක් එකක් මාර් ලුක් එකක් තියෙනවා සමහරක් තැන්වල ඕගොල්ලන් දන්නවා ඇති ඕගොල්ලන් ළඟපාත ඇලක් තියෙනවා නම් එහෙම ඒක දැකපු හින්දා මට නිකන් අයිඩියා එකක් ආවා පොඩි ඉන්ස්පිරේෂන් එකක් ආවා ඒ වගේ සෙටප් එකක් හදන්න ඕනි කියලා. ඒක නිසා එහෙම හදන්න හිතුණා. හැබැයි ඒක ප්ලාන්ටඩ් කරන්න දැනට නම් අදහසක් නැහැ. ඒක ප්ලාන්ටඩ් නෙමෙයි අමුතුම සෙටප් එකක් වෙයි. ඕගොල්ලන්ට සෙටප් එක වෙනම වීඩියෝ එකකින් බලන්න පුළුවන්. අපි මේ වීඩියෝ එකේදී කරන්නේ මේක ආපහු මගේ කාමරයට ගෙනියනවා. කාමරේ සෙටප් කරගෙන කොහොමද process එක කොහොමද මම කරන්න කියලා ඕගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. අනුබියස් ටිකක් තිබ්බා. හැබැයි ඒක මේ ගෝල්ෆිෂ්ලා කාලා තිබුණා. ඒක නිසා ඒක මම මේකට දැම්ම පොඩ්ඩක් වැවෙන්නයි කියලා. ගලක් තියලා තියෙන මේක තාම වෝටර් ලොග් වෙලා නැහැ. ලොග් එක නම් තව ටික කාලයක් යයි සතියක් දෙකක් යයි වතුර ගිලෙන්න. ඊට පස්සේ අපිට මේක කපලා මේක ගන්නේ nature aquascape එකට. මේක සම්බන්ධයක් නැහැ. මම දැන් කරන්න හදන aquascape එකට. හැබැයි ඔයගලන් පේනවාද මේ පැල ටික අයින් කරලා මෙතන මේකේ තියෙන soil මේක හොඳට පෝර වුණ කාලයක් මාස ගාණක් හොඳට පෝර වුණ soil තියෙන ඒක අපි nature aquascape එකට ගන්න පුළුවන්. ඒක අනිත් ටැංක් එකට දාලා cycle වෙන්න තියලා ඉවර වෙලා අපි එතකොට පැල හිටවපු ගමන් ඉක්මනට පැල වලට හොඳ kick start එකක් ගන්නත් පුළුවන්. ඒක නිසා ඔයගලන් පේනවා ඇති puffers ලා නම් ඉන්නවා. puffers ලා ඉන්නවා. මං මේ දැන් හදන්න හදන ටැංක් setup එකට තමයි මේගොල්ලන්ව දාන්න හදන්නේ. මේ ටික අයින් කරලා මේ ටැංක් එක පිරිසිදු කරගෙන අපි බලමු කොහොමද මං ගෙනල්ලා තියෙන බඩු වලින් ටැංක් setup එක හදන්නේ කියලා. මෙන්න ඔයගොල්ලන්ට පේනවා ඇති මේක තමයි අපි hardscape එක කරන්න හදන්නේ. මේ විදිහට තමයි මේවා ලේසියෙන්ම ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයගොල්ලන් ඇලක් 12කට ගියොත් එහෙම මේ ගල් ලේසියෙන්ම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් එකම පාට ලුක් එක තියෙන ගල් අරගෙන තියෙන ටිකක් ලොකු ගල්. සාමාන්‍යයෙන් ලොකු බරක් තියෙනවා. මේ එක එක ලස්සන පොඩ්ඩක් රවුම් ගතිය තියෙන ගල මම අර කිව්වා වගේ මගේ හිතේ තියෙන අයිඩියා එකගෙන මට ටැංක් සෙටප් එක හදන්න ඕන නිසා තමයි මේ ගල් ගත්තේ. සැහෙන් ලස්සනයි. මේවට වතුර වැන්නාම පොඩ්ඩක් පාට තද පාට වෙනවා. අමුතු ලස්සනක් තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන් ටැංක් සෙටප් එක හදද්දී. අපි කොහොමද අමුතුම simplicity කියන මාතෘකාවට අනුව තමයි මම මේ aquascape එක හදන්න හිතාගෙන ඉන්නේ. ඒක නිසා අපි බලමු කොහොමද වෙන්නේ කියලා මේ අයිඩියා එක කොයිතරම් දුරට සාර්ථක වෙයිද කියලා. ඔන්න hardscape එක ගල් ඕගොල්ලන්ට මේ වගේ setup එකක් කරනවා නම් ලේසියෙන්ම ගන්න පුළුවන් ගල් වර්ගයක් තමයි මම අරගෙන තියෙන්නේ. මම දැන් කරන්න හදන්නේ ඔයගලන්ට පේනවා ඇති වතුර භාගයට භාගයක්ම අඩු කරලා තියෙන්නේ. මේ වතුර ටික අයින් කර ගන්න ඕනේ අපිට ටැංක් එක මාරු කර ගන්න ඕන නිසා. හැබැයි මම මේ වතුර විසික් කරන්නේ නැහැ. මොකද මේවා මේ බෙනිෆිෂල් බැක්ටීරියා තියෙන නිසා අපිට ආපහු මේ ටැංක් එක පිරිසුදු කරලා සෙටප් එක කරලා ආපහු මේ වතුර ටිකම දාගෙන අර ෆිල්ටර් එකම දාලා දිව්වයන් පස්සේ සතියක් දෙකක් ඇතුළත ඉක්මනටම සයිකල් කරගෙන මාළුංග දාන්න පුළුවන්. ඒ නිසා තමයි මම මේ වතුර විසික් කරන්නෙත් නැතුව ෆිල්ටර් එක සුද්ධ කරන්නෙත් නැතුව මේ විදිහට ඔක්කොම තියාගන්න හදන්නේ. ඔන්න ටැංකිය ඔක්කොම අස් කරලා මං කෙලින්ම භාජනයේ බේසමට දාගත්තා. ඔයගලන්ට පේනවා ඇති. ඒ ටික අපිට ආපහු අනිත් ටැංක් එක හදද්දී පාවිච්චි ගන්න පුළුවන්. දැන් මේක හොදාගෙන ඉවර වෙලා අපි බලමු කොහොමද සෙටප් එක කරන්න යන්නේ කියලා. ඔන්න ඔයගලන්ට පේනවා ඇති ටැංක් එක ගානට ප්ලේස් කරගත්තා.
අපි හොඳට ටැංක් එක හොදාගෙන තියෙන්නේ. ඕගලන්ට පේනවා ඇති දැන් මම ඕගලන්ට කලින් කිව්වා ගල් පොඩ්ඩක් බර වැඩි නිසා අපිට ගල් වලින් වීදුරුවට තුවාල වුණොත් එහෙම ඒක නිසා ඒ වෙනුවට අරගෙන තියෙනවා මම රිජි ෆෝම් එකක් මම මේක කරන්නේ මේක රිජි ෆෝම් එක ඇතුළට මේක අපි මෙහෙම දාගමු. ඔන්න මේ විදිහට තියාගත්තා. අපි ගල් ටික කියමු සරලව මට අදහස තියෙන්නේ මෙතන නිකන් මේ පැත්තේ ගල් ටික තියලා කන්ද වගේ එකතු කරගෙන ඊට පස්සේ වැලි එකතු කරන්න ඒ විදිහට තමයි අදහස තියෙන්නේ. අපි බලමු කොහොමද සෙටප් එක ඉස්සරහට යන්නේ කියලා. මේ වගේ වැඩ කරද්දි ගල් එක්ක වැඩ කරද්දි බොහොම ප්‍රවේශමෙන් තමයි කරන්න ඕනේ. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. පොඩක් වෙලාව යන නිසා මං කල්පනා කරන එක සෙටප් එකයි ප්ලෑන් එකයි පොඩ්ඩක් ෆාස්ට් ෆෝවර්ඩ් කරලා ගත්තා. ඕගලන්ට පේනවා ඇති මං දැන් මේ විදිහට අරගෙන තියෙනවා. ඇත්තටම ලස්සනට ආවා හිතුවට වැඩිය ලස්සනට ආවා. ඔන්න ක්ලෝස් අප් ලුක් එකක් ඔන්න බලා ගන්න මේ විදිහට. මගේ අයිඩියා එක තියෙන්නේ මේක ෆුල් එකක් නැතුව half way through හදන්න. ඒ කියන්නේ අපි දැන් මේ ගානට සාමාන්‍යයෙන් මේ ගානට විතර භාගයක් වතුර පුරවලා මෙතනින් ඇවිල්ලා මේක දිගේ වතුර ඇල්ලලා මේක දිගේ නිකන් වෝටර්ෆෝල් එකක් වගේ ලුක් එකක් එන්න තමයි ගන්නෙ. මේ පැත්ත තාම හැදුවේ නෑ. ඒක අපි බලමු කොහොමද කියලා. මෙතන ඔයගලන් පේනවා ඇති යට මේ වගේ තියෙනවා. අපි ඒක වැලි දාලා හදුවෙන් පස්සේ අපිට මේ ස්පොන්ජ් එක පේන්නේ නැති වෙන්න වහ ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු ටැංක් සෙටප් එක කොහොමද ඉස්සරහට යන්නේ කියලා. කැමරාව බැටරි බැක්ස් සමා වෙන්න ඕනේ. පොඩ්ඩක් ඉස්සරහට කරගෙන ගියා. දැන් ඔයගලන් පේනවා ඇති මේ විදිහට තමයි සෙටප් එක හදාගෙන තියෙදී ඈත ඉඳලා බැලුවාම මේ විදිහට තමයි මං යටට වැලි පොඩ්ඩක් දාගත්තා. මේ අයින්ටත් වැලි දාලා හදාගෙන තියෙන්නේ. මේ අයින ඔයගලන්ට පෙන්වන්න ඕනේ මෙතනින් වැලි පිටිපස්සට රූට් වල යන නිසා මම මෙතෙන්ට ටිෂු එකක් තියලා තද කරලා තියෙන්නේ මේ ගල අයිනට එන විදිහට. එතකොට මෙතනින් වැලි රූට් වල පිටිපස්සට යන්නේ නැති නිසා ෆිල්ටරේ ඔයගලන්ට පේනවා ඇති. ෆිල්ටරේ මේ විදිහට හදලා තියෙන්නේ. හිතාගෙන ඉන්න විදිහට වැඩේ හරියට දන්නේ නැහැ. කොහොම හරි මෙතනින් ඉන්ටේක් එක අරගෙන මෙතනින් ඇවිල්ලා අවුට්පුට් එක ඇවිල්ලා මෙතන නිකන් වෝටර්ෆෝල් එක වගේ මෙහෙම වැටෙන්න තමයි හදන්න හිතාගෙන ඉන්නේ. කොහොම වෙයිද කියන්න බෑ. අපි බලමු. අනුබියාස් ටික පේනවා ඇති ඕගොල්ලන්ට. මේ ටික අපි ටැංක් එකට තියලා බලමු කොහොමද එන්නේ කියලා. ලස්සනද කියලා. ඔන්න ඕගොල්ලන්ට පේනවා ඇති අනුබියාස් ටික මෙහෙම තිබ්බා. හැබැයි මේක මහ ලොකු ලස්සනක් නෑ. දැන් මේක වතුර තියෙනවා. අර මම ඕගොල්ලන් කලින් වීඩියෝ එකේ දැක්කා වගේ වතුර අයින් කරපු ටැංක් එකෙන් අයින් කරපු හොඳ වතුර අපි මේ ටැංක් එකට එකතු කරගමු. මම ඕගොල්ලන් කලින් කිව්වා වගේ භාගය පුරවන්නේ. පුරවලා දාලා බලමු මොකද වෙන්නේ ෆිල්ටරේ වැඩ කරනවද කියලා. තව පොඩි වෙනසකට හදන්න තියෙන්නේ. ගල් ටික පිටිපස්සෙන් වතුර අර ඇතුළට වැටෙන නිසා තමයි මේ ටිකට ඉස්සරහට එන්නේ නැත්තේ. ඒක මොකද්ද කරන්න ඕනි කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලලා ඊට පස්සේ අපි බලමු කොහොමද මේක වතුර ඉස්සරහට එන විදිහට හදාගන්නේ කියලා. මේ පිටිපස්ස මම මේ වතුර එන එක වැඩි කරන්න කරලා තියෙන්නේ මෙතන පොඩි මේව එකක් ගැහුවා සරලව මෙතන. එතකොට අර පිටිපස්සට වතුර යන්නේ නැතුව ඉස්සරහම වතුර එනවා. ඒ විදිහට තමයි කරලා තියෙන්නේ. ඒ වගේම එහා පැත්තෙත් ඔයගලන් පේනවා ඇති. මෙතන මම මේව එකක් ගැහුවා. ඒ විදිහට තමයි දැන් මේ වතුර එක වැටෙනවා. මං වැඩිය සද්ද ඇහෙනවට කැමති නෑ. මොකද මේක මගේ කාමරය නිසා මට ඒක සද්ද ඇහෙන එක ටිකක් කරදරයි. ඒක නිසා තමයි පුළුවන් තරම් සද්ද අඩු කරේ. මේ විදිහට දැම්මා. මේක කොටෙත් දැම්මා. මේ පැත්තෙන් බැලුවහම අමුතු ලස්සනක් තියෙනවා. අපි ටැංක් එක පිරිසුදු වුණාන් පස්සේ බලමු කොහොමද ඕවරෝල් ලුක් එක ලාස්ට් ලුක් එක කොහොමද කියලා. මේ කොටසින් එහාට ඕගොල්ලන් දකින්නේ මම දැන් දිගටම කරගෙන ගිය පැලඩේරියම් එක නෙමෙයි. ඕගොල්ලන් දකිරි මොකද්ද වෙනස කියලා.
මම මේ පැලඩේරියම් එක හදන එකෙන් අයිඩියා එක වෙනස් කරා. හැබැයි මං හදලා ගොඩක්ම දුරට හැදුවා. ඔයගොල්ලන් දකින්න නැති කලින් කොහොමද මේක හදලා තිබ්බේ කියලා. ඔයගොල්ලන්ට මේ විදිහට හදන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මං ගොඩක් දුරට හදපු නිසා මං ඒක දාන්න නැතුව ඉන්නත් කල්පනා කරලා අපව හිතුණා එක දිගට වීඩියෝ එක ප්ලේ කරනවා කියලා. එතකොට ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් නිසා මේ විදිහට හදන්නත් පුළුවන්. මේ කොටස ඉවරනයින් පස්සේ මම පටන් ගන්නෙ ආපහු පටන් ගන්නවා නෙමෙයි මේක පොඩ්ඩක් වෙනස් කරලා black water setup එකක්. ඒක මගේ first black water setup එක. අපි කොහොමද ඒක හදාගන්නේ කියලා මේ විදිහට නෙමෙයි ඒක වෙනස් වෙනවා මෙතනින් හරිය. ඒක නිසා මුලදී බලන කෙනෙක් අන්තිමට බැලුවොත් නැත්තම් මුල විතරක් බලලා අන්තිම බැලුවොත් මැද හරිය මිස් වුණොත් එහෙම බය වෙලා බලයි මොකද කියලා. ඒක තමයි පොඩි voice එකක් දාන්න හිතුනේ. කොහොම හරි දැන් තියෙන්නේ black water setup එක. ඒක තමයි හැදුවේ. අර මුලින් පෙන්නපු විදිහට ඔයගලන්ට හදන්න පුළුවන්. මේ විදිහට හදන්නත් පුළුවන්. ඒක නිසා එක දිගට මං මුල ඉඳන්ම ටැංක් එක වෙනස් කරපු දැන ඉඳන්ම අන්තිම වෙනකම්ම මොකද කරේ කියලා ඔයගලන්ට මේ වීඩියෝ එකෙන් සම්පූර්ණව බලන්න පුළුවන්කම තියෙනවා. ඔයගලන්ට පේනවාදී දැන් මං මේක කරන්න හදන drift wood එක අරගෙන උඩට වතුර පුරවලා මේක තැම්බෙන්න තියන්න. එතකොට අපිට මේ drift wood එක පාවෙන නිසා ගිල්ලව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට ගල අයින් කරලා බලලා පාවෙන එක නතර වෙනකම්ම වතුර ගිලෙනකම්ම රත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ වතුර ටික පාවිච්චි කරන්න පුළුවන් ටැනින්ස් එක විදිහටත්. ඒක විදිහටත් ආපහු ගන්න ටැනිස් කොළ වලින් ගන්න වතුර එකයි මේකයි දෙකම එකතු කරලා ගන්නත් පුළුවන්. ඒක නිසා අපි බලමු මොකද වෙන්නේ කියලා. මට ඕමනාව තියෙන්නේ ෆිල්ටර් එකෙන් වතුර වැටෙන ප්‍රමාණය උස්සටම ඒ මට්ටමටම පොඩ්ඩක් අඩුවෙන් මේ ලොග් එක තියාගන්න. මොකද වතුර වැටෙනවත් එක්කම ලොග් එකත් එක්කම මේ වතුර පාර ලොග් එක වටේටම යවන්න තමයි මට ඕමනාව තියෙන්නේ. ඒක නිසා තමයි මේ විදිහට හදාගත්තේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ යට ඉඳලා බැලුවාම ඔන්න ඔය විදිහට තමයි පේන්නේ. කොහොමද ලුක් එක කියලා බලන්න ගල් තියලා යටටත් ගලක් තියලා මේ කොටේ උස්සලා තියෙන්නේ. ඇත්තටම ඔයගොල්ලන්ට පේනවා ඇති මාළු ඉන්නවා. මොකද මේක සයිකල් ටැංකියක් නිසා මම අර ඔයගොල්ලන්ට කලින් කිව්වා වගේ මේක මූලික අරමුණ උනේ පැලඩේරියම් එකක් හදන්න halfway through ටැංක් එකක් හදන්න. හැබැයි මම ඒක අදහස් අතහැරලා black water setup එකක් කරනවා කියලා තමයි හිතුවේ. ওই විදිහට තමයි setup එක යන්නේ. ඊට පස්සේ අපි අනිත් පැත්ත කොහොමද හැදෙන්නේ කියලා බලමු. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මම ෆිල්ටරේ දාගෙන තියෙන්නේ. ෆිල්ටරේ දිගටම දිව්වා. පාවිච්චි වෙලා තියෙන ෆිල්ටර් එකක් හින්දා ලොකුට ප්‍රශ්නයක් නැහැ. මම තව වතුර ප්‍රමාණයක් අඩු කරගත්තා. මොකද අපි දැන් හදපු ටැනින්ස් වතුර දාන නිසා මුලින්ම pH එක ටෙස්ට් කරගෙන ඉමු. හැබැයි මේ ටෙස්ට් කරන විදිය ගොඩක් ඇකියුරේට් ක්‍රමයක් නෙමෙයි. ගොඩක්ම සාර්ථක නැහැ. හැබැයි අපිට කොහොමද මේ ටැනින්ස් වතුර එකතු කළාන් පස්සේ pH එකේ වෙනසයි කලින් තියෙන වතුරේ pH එකේ වෙනසයි කියලා අපිට බලා ගන්න පුළුවන්. කලින් මගේ ගෙදර වතුර සාමාන්‍යයෙන් pH එක 7.5ක් වගේ තමයි තියෙන්නේ. දැන් මම බැලුවත් එක්කම ඒ ගානම තමයි තියෙන්නේ 7.5ක් විතර. දැන් මම ඕගලන්ට පෙන්වන්න හදන්නේ කොළ තඹගෙන තියෙන්නේ. ඕගලන්ට ඒකෙන් තමයි මේ ටැනින්ස් වතුර අරගෙන තියෙන්නේ. මුලින්ම කරගන්නේ මම මේවා මෙහෙම කපා ගන්න එක. එතකොට අපිට ටැංක් එකට දාන්න ලේසි. සාමාන්‍යයෙන් කොළ ගොඩක්වත් නෙමෙයි මම කොළ 4ක් විතර කපා ගත්තා. දැන් අපි මේක ටැංක් එකේ නිකන් තැන් වලට දා ගන්නවා. දැන් මම මේක පාට ගෙන්නේ නැහැ. වතුරේ කලවම් වෙන ටික දවසක් යනවා. අපිට අප්ඩේට් එකකින් බලන්න පුළුවන් වෙයි වෙනස කොහොමද කියලා. ඒ විදිහට එකතු කරගත්තා. මේක තමයි හදාගත්තු වතුර. ඔයගලන්ට පේනවා ඇති ගොඩක් අර අමුතුම වෙනසක් ගන්න පුළුවන් ටැංක් එක. ඔයගලන්ට මේ වීඩියෝ එක අන්තිමේදී දකින්න පුළුවන් වෙයි. අපි බලමු කොහොමද. ඔයගලන්ට පේනවා ඇති පාට අමුතු වෙනසක් තියෙනවා. ටැංක් එකට දැම්මන් පස්සේ වෙනස බලා ගන්න පුළුවන්. මේ කොළ ටික දැන් මේ පාට හදාගන්න විතරයි. දැන් කරන්නේ මම මේ කොළ ටික අයින් කරලා මේ වතුර ටික ටැංක් එකට එකතු කරගන්න එක. ඔයගලන්ට පේන්නේ නැති ලයිට් එක වැන්නෑන් පස්සේ කොහොමද වෙනස කියලා. ඔයගලන්ට පේනවා ඇති දැන් මම වතුර එකතු කරගත්ත. හැබැයි මේ මට්ටමට විතරයි. මම ටැනින්ස් වතුර ගොඩක් එකතු කරගෙන නැහැ. මොකද හේතුව ඔයගලන් කලින් දකින්න ඇති අපි මේ කොළ දැම්ම. කොළ වලනොත් දවස් කීපයක් යද්දී එකතු වෙනවා මේ පාට වතුරට. ඒ වගේම මේ බැක්ටීරියා එකතු වෙනවා. මේ අන්තර්ගතයන් එකතු වෙනවා. ඒක නිසා මේ කන්සන්ට්‍රේෂන් එක වැඩි වෙනවා. මම ගොඩක් ටැනින්ස් වතුර දැම්මොත් එහෙම ඒක නිසා මම කරන්නේ මේ ප්‍රමාණයට වතුර දාගත්තු නිසා ටැනින්ස් වතුර දාගත්තු නිසා ඉතුරු ප්‍රමාණය මට අවශ්‍ය ප්‍රමාණයට මම සාමාන්‍ය වතුර හොඳ වතුර පුරව ගන්නවා.
පුරවගත්තන් පස්සේ බලමු කොහොමද ටැංක් එකේ පෙනුම කියලා. දැනටමත් ඔයගොල්ලන්ට පේනවා ඇති කොහොමද කියලා. ඔයගොල්ලන්ට පේනවා ඇති ඔන්න ඔය විදිහට තමයි වතුර පිරෙවුවාන් පස්සේ ලුක් එක තියෙන්නේ. මම මේ වීඩියෝ එකේම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ඉස්සරහට මේක නෙමෙයි මම ඔයගොල්ලන්ට කිව්වා මේක black water වුණත් halfway through විතරයි හදන්නේ. පොඩි පැලඩේරියම් ලුක් එකක් ගන්නත් ඕනේ. මෙතන එළියට එන්න පැල හිටවලා මෙතනිනුත් මම පැලයක් හිටවන්න තමයි හිතාගෙන ඉන්නේ. අපි කොහොම වේද කියලා ඉස්සරහට බලමු. මම අර ගත්ත එළිය තිබ්බ මොස් එකක් දැම්මා. ඒක මැරෙයිද දන්නේ නැහැ. ඒක නම් දිගටම මැරුණේ නැහැ. දැන් දවස් කීපයක් වතුර යටමයි හැදෙන්නේ. අපි බලමු ඒක මැරෙයිද කියලා. ওই විදිහට තමයි උඩ ඉඳන් බැලුවහම පේන්නේ. දැන් මේක මේ විදිහට බැලුවහම ඔහොම තමයි. ඔයගලන්ට පේන ඇති කලර් එක කොහොමද කියලා. අපි මේ ටැංක් එක ෆුලි හදාගත්තන් පස්සේ කොහොමද කියලා බලමු. ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට තමයි ටැංක් එක අන්තිමට හැදුනන් පස්සේ පේන්න තියෙන්නේ. මේ විදිහට තමයි. ඔයගලන්ට පේන ඇති කලර් එක කොහොමද කියලා ලයිට් එකත් එක්ක බැලුවහම සෑහෙන ටැනින්ස් කලර් එකක් තියෙනවා මේ බොටැනිකල්ස් දාපු නිසා. ඔයගලන්ට දේවල් කීපයක් කියන්න ඕනේ. මේකේ ප්ලාන්ට්ස් මම පාවිච්චි කරලා තියෙන අනුබියාස් විතරයි. අතන මොස් එකක් තියෙනවා. මේ මොස් එක හැදෙන්නද නැද්ද දන්නේ නැහැ. අනුබියාස් විතරයි මෙතන දාලා තියෙන. අපි ප්ලාන්ට්ස් එකතු කරලා මේකට මම අදහසක් තියෙනවා නියොන් ටෙට්‍රාත් එකතු කරන්න කියලා. මොකද මේ බ්ලැක් වෝටර් සෙරප් එකකට නියොන් ටෙට්‍රා වගේ මාළු జాතියක් හොඳටම ලුක් එකක් දෙනවා. ඒක නිසා අපි ඉස්සරහ වීඩියෝ එකකින් මේ ඔක්කොම බලමු. තව ප්ලාන්ට්ස් දාන එකකුයි නියොන් ටෙට්‍රායි මේ හැම දෙයක්ම ඉස්සරහ අප්ඩේට් වීඩියෝ එකකින් ඕගොල්ලන්ට අරගෙන එන්නම්. පෆර්ස්ලා ඉන්නවා ඔයගලන්ට පේන ඇති. පෆර්ස්ලා වනම් පොඩක් ફોකස් කරන්න අමාරුයි. දැන් ඒගොල්ලන්ට ගොඩක් හැංගෙන්න තැන් ටෙරිටරිස් තියෙන නිසා ඒගොල්ලන් ලේසියෙන් එළියට එන්නේ නැහැ. ඒගොල්ලන් දැන් ටැංක් එකට පුරුදුලා ඔයගලන්ට පේන ඇති. පෆර්ස්ලා ඉන්නවා. පෆර්ස්ලාගේ ෆීඩින් වීඩියෝ එකක් ඉස්සරහට අරගෙන එන්න. මම මේ බොටැනිකල්ස් විදිහට එකතු කරේ මේ කොට්ටම්බ කොළ සහ ඒ වගේම කෙසෙල් කොළ හැම දෙයක්ම හොඳට වේලිච්ච දෙකම වේලිච්ච කොළ තමයි එකතු කරේ. මේ විදිහට ගන්න ඕගොල්ලන්ට මේ ටැනින්ස් වතුර එක එකතු කරන්න බැරි නම් මේ විදිහට මේ කොළ අරගෙන තම්බල විතරක් කොළ විතරක් එකතු කරාම දවස් 3-4ක් යනකොට පාට ගැහිලා එනවා. මම ඒක පොඩ්ඩක් ඉක්මන් කරන්න ඕන නිසා තමයි ටැනින්ස් වතුර ඕගොල්ලන් දකින්න ඇති මෙන්න මෙච්චර විතර ප්‍රමාණයක් එකතු කරා. ඊට පස්සේ වතුර එකතු කරා. දැන් කල්යද්දි මේ එකතු කරලා තියෙන කොළවලුත් වතුරට පාට ගෙනත් දෙනවා. හැබැයි මේ ටැනින්ස් වතුර එකතු කරන්න කලින් pH එක බලද්දි සාමාන්‍යයෙන් 7.5ක් විතර තිබ්බා. 7.5 අතර වගේ තමයි මගේ සාමාන්‍ය වතුර මට්ටමේ තියෙන්නේ. දැන් එකතු කරාන් පස්සේ මම චෙක් කරලා බැලුවා 6.5 අතර වගේ තියෙනවා. ඒක නිසා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති මේ බොටැනිකල්ස් එකතු කරන එකෙන් pH එක සෑහෙන අඩු කරගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් මට කිව්වා pH එක ඔයගොල්ලන්ගේ වැඩි නම් මේක ආන්ස් එකක් විදිහට ඔයගොල්ලන් පාවිච්චි ගන්න පුළුවන්. මොකද වාගේ pH එක සාමාන්‍ය ප්‍රමාණයකින් මම ඔයගොල්ලන්ට කිව්වා වගේ 7.5 ඉඳලා 6.5 අතර වගේ ප්‍රමාණයකට මේ ටැංක් එකේ මේ බොටැනිකල්ස් එකතු කරපු නිසා pH එක අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇසිඩික් ගතියක් වතුරට ගෙනල්ලා තියෙනවා. මේ වතුර මේ කොළ හැමදාටම තියාගන්න බෑ. අඩුම තරමේ ටික කාලයක් යනකොට අපිට කොළ අලුතෙන් එකතු කරලා ආපහු අර ටැනින්ස් වතුරත් එකතු කරන්න වෙනවා. ඒක නිසා අප්ඩේට් එකක් අනිවාර්යෙන්ම ඔයගොල්ලන්ට ගේන්න වෙයි. ඒ වතුර මාරු කරන කාලේ හැම දෙයක් ගැනම විස්තර ගැන අප්ඩේට් එකකින් ඔයගොල්ලන්ට වීඩියෝ එකක් අරගෙන එන්නම්. ටැංක් එකේ ෆයිනල් ලුක් එක කොහොම තමයි ওই විදිහට තමයි මම පාවිච්චි කරේ. ඔයගොල්ලන් හැම දෙයක්ම ස්ටෙප් බයි ස්ටෙප් දකින්න ඇති. මම හැම දෙයකම වීඩියෝ එක ඔයගොල්ලන්ට ගෙනාවා. මට ඕමනා වුණේ ඔයගොල්ලන්ට මේ ගැන මූලිකවම අයිඩියා එකක් දෙන්න, හොඳම අයිඩියා එකක් දෙන්න. ඒක නිසා මේ වගේ ටැංක් සෙටප් එකක් හදන්න පුළුවන්, ලේසියෙන් හදන්න පුළුවන්. ගොඩක් දෙනෙක් දැකලත් නැතුව ඇති මේ වගේ ටැංක් සෙටප් එකක්. ඒක නිසා අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වීඩියෝ එක ලයික් එකක් දාගෙන යන්න. තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මේකේ අප්ඩේට් එක බලන්නයි, ඉස්සරහට තවත් අලුතෙන් එන වීඩියෝස් ඔක්කොම බලන්නයි. අනිවාර්යෙන් subscribe කරලා නැත්නම් channel එකට දැන් මම subscribe කරලා එකතු වෙලා ඉන්න මේ ටැංක් එකේ වෙනස්කම් අපි ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා බලන්න.